පාරනේ තා මහවැලි ගඟ යන්නේ. මේ තියෙන්නේ මහවැලි ගඟ. ඒවත් තක්කීමක් තියෙනවා. ඒවත් නාවල පිටිය කියන්නේ ඉතින් ඇත්තටම හරි ෂෝක් ඒරියා එකක්. අය 4:00 4කින් 4:00 විතර පොළොවට යන්න පුළුවන්. පොඩි ඉඩක් තියෙනවා නම් මේ පැත්තේ ඇත්තම පුරුදු වෙලා ඉන්නවා මේ පොඩි තේ ගස් ටිකක් කවලා අමතර ආදායමක් උපය ගන්න. තේ ලොරි එනවනේ. තේ ලොරි එනවා. ටී ෆැක්ටරි වලින් ලොරි එවනවා. තේ දලු කඩලා එයාලා පාර අයිනේ මෙහෙම තියාගෙන ඉන්නවා. දලු මාළු 1යි 2යි එහෙම ලොකු ප්‍රමාණයක් නෙවෙයි. ලොකු තේ වතු වගේ කැඩෙන්නේ නැහැ. තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ලොරියට දෙනවා. ලොරිය ගිහලා අදාළ ෆැක්ටරියට දාලා ඉතින් අපිට රස තේ ලබා දෙන මේ තියෙන්නේ මහවැලි ගඟ අපි පහු කරගෙන ආවේ අරකට. ඉස්සරහින් අපිට රේල්වේ ක්‍රොසින් එක හම්බ වෙනවා. රයිට් මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් හොඳ අවස්ථාවක් වුණ අපිට ට්‍රේන් එක කෝච්චියක් බලා ගන්න. අපි තාම වාසනාවන්තයි ඇත්තටම. මේක තමයි බදුල්ල කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය. උඩරට දුම්රිය මාර්ගය. මේන් ලයින් කියලා කියන්නේ මෙන්න මේක තමයි. ප්‍රධාන දුම්රිය මාර්ගය. බදුල්ල කොළඹ දුම්රිය ගමන් කරන්නේ මෙන්න මේ හරහා. සමහරට අපි දුම්රියෙන් ගමන් කරනවා මේ වගේ තැන් පහු කරනවා. ඒත් ඇත්තටම දන්නේ නැහැ මේ වගේ තැන් මේ අපිට හම්බුණාද කියලා. දැන් මොකම ආසන්නෙම දුම්රිය එනවා. දැන් අපි දන්නේ නැහැ මේක කොළඹ ඉඳලා එන එකද නැත්නම් බදුල්ල පැත්තේ ඉඳලා එන එකද කියලා. බදුල්ල කියන්නේ මේ පැත්තට පැටර්න් වලට යනවා. පැටර්න් වලින් නතර කරන දුම්රියන් තියෙනවා. නානුවයට යනවා. බණ්ඩාර වලට යනවා. සහ බදුල්ලට යනවා. ඒ ගමනාන්ත හතරටම යනවා. නාවල පිටියටත් එනවා. නාවල පිටියේ තියෙන්නේ දැන් මේ අපි ඉන්න මේ දුම්රිය හරස් මාර්ගයට පොඩ්ඩක් වම් පැත්තට වෙන්න. ඒ කියන්නේ දකුණු පැත්තට තමයි බදුල්ල, වම් පැත්තට කොළඹ. නාවල පිටිය ස්ටේෂන් එක තියෙන්නේ වම් පැත්තට වෙන්න. වැඩි දුරක් නැහැ වුණා මෙතන කිලෝමීටර් 2ක් වගේ තියෙන්නේ.
ඇත්තටම ටක් ඉතින් අවධානයෙන් යන්න ඕන. අවධානයෙන් ගියේ නැත්නම් අවධානම තමයි. තීන් පොඩි වර්ෂාවක් පතිත වෙනවා. මේ පාරට කියන්නේ දෙකින්ද පාර. නාවල පිටින් ඉඳලා යන දෙකින්ද පාර. ඉස්සරහින් පාර බෙදෙනවා දෙකට. එක පැත්තක් යනවා තලව කලේ පැත්තට. අනිත් පැත්ත නාවල පිටිය. ඒ කියන්නේ වම් පැත්තට ගියොත් නාවල පිටිය. නැවතත් මේ වගේ වීඩියෝ එකක් ගැන බලාපොරොත්තු වෙ අපිට සමු ගන්නවා. ඔයාලා සුබ දවසක්.